සුබ දවසක්. අද කතා කරන්නේ කොලජන් නිපදවන ආහාර ගැන. අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කොලජන් ලබා ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව. ඒකට හේතුව වෙන්නේ තරුණ බව රකින්න කොලජන් විශේෂයෙන් උපකාරී වෙන නිසා. හැබැයි කොලජන් කියන ප්‍රෝටීනය අපේ ශරීරයේ විශේෂ කාර්යයන් ගොඩක් කරනවා. ඒව ගත්තහම අපේ සමේ රැලි වැටීම අවම කරනවා. ශරීරය අධික බර බව අඩු කරනවා. අස්ථි සංදිවල පැවැත්මට උපකාරී වෙනවා. හිසකෙස් වර්ධනය කරනවා. සම රැලි වැටීම අවම කරනවා. ඒ වගේම තුවාල සුව වීමත් ඉක්මන් කරන්න කොලජන් උපකාරී වෙනවා. මේ වගේ විශාල වැඩ කොටසක් කරන කොලජන් ඇත්තටම අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්. ඒක නිපදවන්න අපේ ශරීරයට ඕන විටමින් වර්ග, ඇමයිනෝ ආම්ල එහෙම තියෙන ආහාර නිතරම ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ආහාර ගත්තොත් අපේ ශරීරයට අතිරේකව කොලජන් ඕන වෙන්නේ නැහැ. අපි බලමු මේ ආහාර මොනවාද කියලා. හනෑට, තක්කාලි, කැරට්, මාළු, පැංගිරි කුලේ පළතුරු, චියා ඇට, කළුකුම්මස්, සත්ව ඇට මිදුළු, බෙරි වර්ග, කවච ජීවීන්, බෙල් පෙපර්, කජු, ඇට වර්ග, කොළපාට එළවලු, ඔයිස්ටර්, ඔලිව් තෙල්, ගාලික්, අලිපේර, බිත්තර, වට්ටක්ක ඇට. ඉතින් මේ වගේ කෑම ගන්නව නම් අපිට කොලජන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. සුබ දවසක්.